දුක කියන්නේ මොනවටද? ඔබට තේරෙන විදිහට කියන්න. භවයක් දුකයි කියන තීරණයට එන්න බෑ. ඊට වඩා හොඳ නිර්වචනයක් ඕනේ. මට මේක වළඳන්න බෑ, මට මේ විදියට ඉන්න බෑ, මට මෙතන ගැලපෙන්නේ නෑ, මේ අයත් එක්ක මට මෙතන ජීවත් වෙන්න බෑ, මේ අය මට ගැලපෙන්නේ නෑ, මේ වගේ ගොඩාක් දුක තියෙනවනේ. හැබැයි එකක්වත් දුක නෙමෙයි. බැරි වෙලා තේ අය මට ගැලපුණා. මාරට දැන් ප්‍රශ්න විසඳිලානේ. බැරි වෙලා මම ඒ අයට අඩ ගැවුණා. ප්‍රශ්න විසඳුණානේ. ස්ථානෙට ගැලපෙන විදියට ඉන්න මම දක්ෂ වුණා. ප්‍රශ්න විසඳුණානේ. මට ගැලපෙන විදියට පරිසරය සැකසුණා. ප්‍රශ්න විසඳුණානේ. එන මේ දුක කියන නාමය, දුක කියන වැලියේෂන් එක, වටිනාකම කොහොමද ලැබුණේ? මේක කායानुපස්සන සම්බන්ධයේ ප්‍රශ්නයක්. මමම කියන්නේ උදව් කරන්න මම වහන්සේට. ගොඩාක් අය දුකට විවිධ නිර්වචන දෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ නිර්වචනයක් තියෙන ඉතින් අපි ඒක බලලා ඉන්න ඕන. අපේ නිර්වචනය කියන්න අපිට තියෙන්නේ මේ සංඝ මානසිකත්වයෙන් ලබාගත්තා වූ අත්දැකීම්නේ. බුද්ධ මානසිකත්වයට ලබාගත්තා වූ අත්දැකීම් වෙනම තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ නමකට විතරක් ගෝචර වෙන බුද්ධ විෂයක්. සබ්බේ සංඛාරා දුක්ඛ. නම් බුදුරජාණන් වහන්සේගේ නිර්වචනය. බුදුරජාණන් වහන්සේ මෙතන අසුවලාගේ චරිතය හොඳ නැහැ. ඒ නිසා දුකයි. මෙසුවලත් එක මට මෙතන බත් කාලා ඉන්න බෑ. ඒ නිසා දුකයි. මේ ගොඩනැගිල්ල මේක හරියන්නේ මේ පරිසරය හරියන්නේ ඒක දුකයි. ඒ මේකක්වත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. සබ්බේ සංඛාරා. ඒ කියන්නේ සෑම සංස්කාරයක්ම සංඛාරපච්චය විඥාන, විඥානපච්චය පච්චය නාම රූප පච්චය සලආයතන පච්චය පස්සපච්චය. එතකොට නාම රූප ඇති වෙන්න ඕනලු, සලආයතන ඇති වෙන්න ඕනලු, ඊට පස්සේ වේදනාව අට ගන්න ඕන. හැබැයි වේදනාව කියන වේදනාව නම් දුක, රිදෙන එක නම් දුක, අපහසුව නම් දුක, ලෙඩ වෙන එක නම් දුක. දුක කියලා අපි කියනනේ. කණ්ඩ බොණ්ඩ නෑ, හරි දුප්පත් සෑහෙන දුක් විඳිනවා. එතකොට ඒ කියන ස්පර්ශයෙන් අටගත් එක නම් එතන මේ ඉස්සරහට තියෙන ඒවා ඔක්කොම මොකද්ද? එච්චර පව් වෙලා ගිහිල්ලානේ වේදනාව යරස බලන්නේ. බුදුරජාණන් වහන්සේ කලින් කියන මේ සෑම සංස්කාරයක්ම දුකයි. එතකොට මේ සංස්කාර කියන එකේ සංස්කාරපච්චය විඥානය තමයි අරන්නේ නේ. විඥානපච්චය නාම රූප ඇති වෙලාද? නෑනේ. නාම රූපපච්චය සලආයතන නැති වුණාද? එතකොට මේ මොකවත් නැතුව මේ දුක කියන එක තීරණුනේ. එහෙනම් මේ දුක කියන ධර්මතාවය හොඳට තේරුම් ගන්න. දුක කියන ධර්මතාවය මේ නාම රූප සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. විඥාන අඳුනගත්ත ප්‍රශ්නයක් නෙමෙයි. එන අඳුනගන්න කලින් එකක්. ඒක කාට දැනෙච්ච එකක්ද? කවුරු දන්නේ එකක්ද? ඇස කන දිව නාසය සමසිත කියලා තියෙනවලු. ඒකට ගෝචර වුණෙත් නැල්ලු. එහෙම නේද? නාම රූප පත්‍ය සලආයතන තාම අටහරන්නේ නැනේ. දැන් සංස්කාර කියන එක කලින්නේ තියෙන්නේ. පටන් ගන්නනේ. එතකොට නාම රූපත් ඇති වෙලා නැත්තම්, ස්පර්ශයකුත් අට කරන්නේ නැත්තම්, විඥානයකින් අඳුනගෙනත් නැත්තම්, සලආයතන සම්බන්ධ වෙලත් නැත්තම් කාටද මේ දුක කියන එක දැනුනේ? කොහමද දැනුනේ? කොයි විදියටද දැනුනේ? මාරටි. එන පුද්ගලික සත්‍ය කියන එක නැති තැනක අටගත්ත ධර්මතාවයක්. හරිද වැරදිද? දුක මේම තේරුම් අරගන්න නැද්ද කලින්? පුද්ගලික සත්‍යයක් නැති, ආයතන නැති, පේන්නේ නැති, ඇයෙන්නේ නැති, දැනෙන්නේ නැති, ඇඟෙන්නේ නැති, හිතෙන්නේ නැති, ස්පර්ශයට ගෝචර වෙන්නේ නැති, නාමයකින් රූපයකින්, මේ වගේ රූපයකින් නැති එකක් තමයි මේ දුක කියන්නේ. අන්න ප්‍රශ්න. දැන් කොහොමද මේ දුක කියන එක අපි තේරුම් ගන්නේ? අපි මෙච්චර කාලයක් හිතානේ මේ මිනිස්සු හරි මාසරණයි. මේ මිනිස්සුත් එක බෑ අප්පා, මේ මිනිස්සු හරි දුර්වලයි. මේක දුකයි. මෙතන ඉන්න බෑ. ඉර දුකයි, හඳ දුකයි,
කුණු වෙච්ච පළතුරු දුකයි, කණ්ඩ බැරි දාහනේ දුකයි, මිනිස්සු සංවර නැහැ දුකයි, පරිසරයේ ගස් කොළන් නැහැ දුකයි, සේනාසනේ වතුර නැහැ දුකයි. දැන් මේවා නාම රූප සලආයතන ස්පර්ශ ඔක්කොමද ගෝචර වුණාට පස්සේ තියෙන පාරන නේද? හැබැයි බුදුරජාණන් වහන්සේ කියන සබ්බේ සංඛාරා දුක්ඛා. මෙතන මොකවත්ම නැහැනේ. ආයතනට ගෝචර වීමක් නැහැනේ, ස්පර්ශයක් නැහැනේ, අඳුනා ගැනීමක් නැහැනේ. එහෙම තියෙනකොටම මේ දුක කියන එක තියෙන්නේ. එහෙනම් මොකද්ද මේ දුක?